ලංකාවේ බස් දාගන්න දන්නේ නැතුවද ඉන්නේ? ගේම් එක ඕපන් වෙන්නෙත් නැද්ද? OBB ෆයිල් එක පෙන්වන්නේ නැද්ද? කෙලින් අතර ප්ලේ කරන්න දන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අපි යමු වීඩියෝ එකට. හෝ චුට්ටක් ඉන්න කියන්න දෙයක් තියෙනවා. මම මේ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා ඉඳලා YouTube එකටයි Facebook එකටයි වීඩියෝ දාන්න පටන් ගත්තා. ඒ වෙලේ මට තිබුණේ නිකන් අදහසක් විතරයි. අද වෙනකොට YouTube එකේ subscribe 2000ට වඩා තියෙනවා. Facebook එකෙත් followers ලා 10000කට වැඩියෙන් ඉන්නවා. TikTok එකේ ලක්ෂයකට ආසන්නව ඉන්නවා. මේ හැම දෙයක්ම ඔයාලගේ like comment share නිසා තමයි. ඒ නිසා හදවතින්ම කියන්න ඕනේ ඔයාලට ගොඩාක් ස්තුතියි මට support එකක් දෙනවට. අද මේ වීඩියෝ එකෙන් මම බස් මොඩ් දාන්න විදිය සරලව පැහැදිලිව step by step කියලා දෙනවා. එහෙනම් අපි වැඩේට බහිමු. 3, 2, 1. Driving World DW channel. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා DW channel එකට. අපිට මේ වැඩේට තියෙන්න ඕනි ෆෝන් එකක් හරි PC එකක් හරි තියෙන්න ඕනි. බස් සිමුලේටර් ඉන්දුනීසියා ගේම් එක තියෙන්න ඕනි. ඉන්ටර්නෙට් තියෙන්න ඕනි. බස් මොඩ් ෆයිල් එකක් තියෙන්න ඕනි. Exarchive app එක තියෙන්න ඕනි. බස් මොඩ් එකක් ඩවුන්ලෝඩ් කරන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරන විදිය බලමු ටක් ගාලා. අපි මුලින්ම යනවා YouTube එකට. ඊට පස්සේ අපි YouTube එකේ සර්ච් කරනවා SL bus mod download කියලා. හරි එතකොට මේ වගේ බස් මොඩ් වල වීඩියෝ එනවා ලංකාවේ බස් මොඩ් වල. එතකොට අපිට CTB බස් මොඩ් එකක් ඕන නම් CTB බස් මොඩ් ඩවුන්ලෝඩ් කියලා සර්ච් කරනවා මෙතන. එතකොට මේ වගේ CTB බස් මොඩ් විතරක් එනවා. ඒ වගේ කැමති බස් එකක් ඔයාලට මේකේ සර්ච් කරලා ගන්න පුළුවන්. අපි බලමු ධම්රජින බස් මොඩ් කියලා ගහලා. එතකොට අපිට මේ වගේ ධම්රජින බස් මොඩ් එක එනවා. හරි අපි බලමු දැන් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. මෙයාලා මේ වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකේ දානවා ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා අපි ළඟ තියෙන version එකට අදාළ බස් මොඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. අපි බලමු. එතකොට මගේ ළඟ තියෙන්නේ 4.3.4. දැන් මෙතන 4.3.4 ලින්ක් එක දාලා නැහැ. එතකොට මට මේ බස් එක ගත්තට වැඩ කරන්නේ නැහැ. ඒ වගේ ඔයාලගෙත් version එක හරියටම බලලා ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරන විදිය බලන්න අපි යමු තවත් බස් මොඩ් එකකට. හරි මෙතනත් කලින් වගේම ඩවුන්ලෝඩ් කරන ලින්ක් එක දාලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. මම දැන් ලින්ක් එක ක්ලික් කරලා ඇතුළට යනවා. එතකොට කලින් වගේම version දාලා ලින්ක් එක දාලා තියෙනවා. මේකේ මගේ 4.3.4 ලින්ක් එක තියෙනවා. ලින්ක් එක ක්ලික් කරලා ඇතුළට යනවා. මෙන්න තියෙනවා බස් මොඩ් ෆයිල් එක. මෙතන එකපාරක් ටච් කරාම මේක ඩවුන්ලෝඩ් වෙනවා. මම මේක කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා නැවත ඩවුන්ලෝඩ් කරන්නද කියලා අහනවා. ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මම නැවත ඩවුන්ලෝඩ් කරලා පෙන්වන්නම්. ඔයාලට දැන් පේනවා ෆයිල් එක උඩින් ඩවුන්ලෝඩ් වුණා. ඕපන් කරන්න කියලා වැටෙනවා. මං හිතනවා දැන් බස් මොඩ් එකක් ඩවුන්ලෝඩ් කරන විදිය ඔයාලට සරලව තේරෙන්න ඇති කියලා. දැන් තමයි හොඳම ටික තියෙන්නේ. අපි යමු දෙවෙනි ස්ටෙප් එකට. හරි මෙතෙන්දී අපිට Exarchive app එක තියෙන්න ඕනි. ටක් ගාලා බලමු app එක ඩවුන්ලෝඩ් කරන විදිහ. Play Store app එකට යන්න සර්ච් කරන්න Exarchive කියලා. එතකොට මෙන්න මේ app එක එනවා කොළපාට app එකක්. මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ අපි Exarchive app එක ඕපන් කරනවා. ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න. අපි ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක මෙතන තියෙනවා. මේක එකපාරක් ටච් කරන්න. extract here කියන එක ටච් කරන්න. extract here වුණාට පස්සේ ඒ නමින්ම අලුත් ෆෝල්ඩර් එකක් හැදෙනවා මේ වගේ. ඒ ෆයිල් එක ඇතුලේ මේ වගේ සුදු පාට ෆයිල් ටිකක් තියෙනවා. හරි අපි දැන් black කරලා Android කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕනි. මෙතන OBB කියන ෆයිල් එක ඕපන් කරගන්න ඕනි. ඊට පස්සේ ගේම් එකේ නම ගහලා ලෝගෝ එකත් එක්කලා තියෙන මෙන්න මේ ෆයිල් එක ඕපන් කරගන්න ඕනි. දැන් මෙතන යට තියෙන main OBB ෆයිල් එක එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ view කියන එක ටච් කරන්න. assets ෆයිල් එක, bin ෆයිල් එක, data ෆයිල් එක. යට තියෙන ධන ලකුණු ක්ලික් කරන්න. ඊට පස්සේ එතනින් ආපු සුදු පාට ෆයිල් එක මේ රවුම ඇතුලේ තියෙන ඒක එකපාරක් ටච් කරන්න. දැන් මෙතනින් ආයේ download ෆයිල් එකට යන්න ඕනි. අලුතින් හැදුණු ෆයිල් එක ක්ලික් කරන්න. දැන් මේ උඩම ෆයිල් එක අල්ලගෙන හිටියාම මේ ටික ඔක්කොම මාක් වෙනවා. යට තියෙන add කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාලට පේනවා ෆයිල් ටික ඇඩ් වෙනවා. හරි අපි බලමු ගේම් එක කෙලින් අතට ප්ලේ කරන්නේ කොහොමද කියලා. අපි දාපු බස් මොඩ් එක වැටිලාද එරෝ එකක් නැතුව ප්ලේ කරන්න පුළුවන්ද කියලාත් පෙන්වන්න ඕනීනේ. ඊළඟට බලමු ස්ක්‍රීන් කන්ට්‍රෝල් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන විදිහ. බස් මොඩ් එක වැටිලා තියෙන්නේ. ප්ලේ කරලා බලමු ටක් ගාලා. බස් එක ස්ටාර්ට් වුණා. බස් මොඩ් දාගන්න දන්නේ නැති යාළුවෝ ඉන්නවා නම් එයාලටත් බලන්න ෂෙයා කරන්න වීඩියෝ එක. ඊළඟට ඕනේ වීඩියෝ එක මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. කිසිම එරෝ එකක් නැතුව බස් එක යනවා. කෙලින් අතට ප්ලේ කරන විදිය බලමු.
හරි අපි මුලින්ම Play Store එකට ගිහිල්ලා ස්ක්‍රීන් කන්ට්‍රෝල් app එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. මම මෙතෙන්දී රෙකමන්ඩ් කරනවා මම යූස් කරන app එකම ස්ක්‍රීන් කන්ට්‍රෝල් කියලා සර්ච් කරන්න. මේ තියෙන්නේ මම යූස් කරන app එක. මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊළඟට මේ app එක ඕපන් කරලා උඩම තියෙන ටික් එක විතරක් දාගන්න. ඒක දාලා ගේම් එක ඕපන් කරන්න. එතකොට ස්ක්‍රීන් එක කෙලින් අතට තියෙන්නේ. කෙලින් අතට ප්ලේ කරන්න පුළුවන්. දැන් ඔයාලට තනියම බස් මොඩ් එකක් දාගන්න පුළුවන්. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්. Driving World DW channel.